Hello friends, welcome to my channel. මම ඔයාලගේ සාන්ඩ්‍රෝ. අද අපි කතා කරන්න යන්නේ කුකුල් පාලනය. කුකුල් පාලනය ගත්තහම කාරණාවල් තුනක් සඳහා කුකුල් පාලනය කරගෙන යනවා. පළවෙනි කාරණාව තමයි කුකුලන් මස් පිණිස ඇති කිරීම. දෙවෙනි කාරණාව ඇවිල්ලා කුකුලන් බිත්තර සඳහා ඇති කිරීම. තුන්වෙනි කාරණාව කුකුලන් ලස්සනට ඇති කිරීම. ඒ කියන්නේ විසිතුරු ගම් කුකුලන්, විසිතුරු කුකුල් වර්ග ඇති කිරීම. ඉතින් ප්‍රධාන වශයෙන් මේ කාරණාවල් තුනක් සඳහා තමයි කුකුලන් ඇති කරන්නේ. මේකට අමතරව ඉතින් පොර කුකුල ඇති කරනවා, පොරට දාන්න කියලා ඒ වගේ එක මේ නොයෙකුත් කාරණාවල් සඳහා ඇති කරනවා. මොනවා වුණත් ප්‍රධාන වශයෙන් මේ කාරණාවල් තුනක් සඳහා තමයි කුකුලන් ඇති කරන්නේ. ඉතින් කුකුලන් මස් සඳහා ඇති කරනකොට බ්‍රොයිලර් වර්ගයේ කුකුලෝ තමයි ඇති කරන්නේ. මස් සඳහා බ්‍රොයිලර් චිකන් තමයි ඉක්මනට ලොකු වෙන්නේ. ඒ නිසා බ්‍රොයිලර් සතුන් ඇති කරනවා මස් සඳහා. බිත්තර සඳහා ගත්තොත් අපි බිත්තර සඳහා රතු බිත්තර දාන කිකිලිය ඇති කරනවා. ඒ වගේම සුදු බිත්තර දාන කිකිලිය ඇති කරනවා. ඒ වගේම ගම් කිකිලිය ඇති කරනවා. මේ තුනම බිත්තර සඳහා ඇති කරනවා. වැඩිපුරම ඉතින් සුදු බිත්තර සහ රතු බිත්තර සඳහා RIR වර්ගයේ කුකුල් පැටව තමයි බිත්තර සඳහා ඇති කරන්නේ. ඒ වගේම ගම් කුකුලොත් ඇති කරනවා. වැඩිපුරම ඉතින් අර ඒ වර්ග දෙක තමයි බිත්තර සඳහා ඇති කරන්නේ. ඒ වගේම ගම් කුකුලෝ ඉන්නවා බිත්තර සඳහා වැඩි දියුණු කරපු ඒවා. ගිරිරාජ් වර්ගයේ සතුන් ඇති කරනවා බිත්තර සඳහා. ඊළඟට ලස්සනට ගත්තොත්, ඒ කියන්නේ විසිතුරු කුකුල් පැටව ගත්තොත් බැන්ටන් වර්ගයේ කුකුල් පැටව ඇති කරනවා. ඒ වගේම සිලිකි, ඒ වගේම මේ පොලිස් කැප්, මේ වගේ වර්ග කීපයක්ම තියෙනවා මේ ලස්සනට ඇති කරන ඒවා. සාමාන්‍යයෙන් ලස්සනට ඇති කරන මේ කුකුල් පැටව ජෝඩුවක් ඇවිල්ලා එක ඒවා එක මිලට යනවා. සාමාන්‍යයෙන් වැඩිපුරම ඉතින් ගත්තොත් ඉතින් රුපියල් 5000න් ඉහළ තමයි සාමාන්‍ය මිලකට යන්නේ මේ ලස්සනට ඇති කරන ගම් කුකුල් පැටව වර්ග. ඒ වගේම අපි පොර කුකුලෝ ගත්තොත් නොයෙකුත් මිල ගණන් වලට යනවා. ලොකු මිල ගණන් වලටත් පොර කුකුලෝ යනවා. සාමාන්‍ය ලක්ෂ දෙක ඔය වගේ ගණන් වලටත් තියෙනවා මේ පොර කුකුලෝ කියන ඒවා. සාමාන්‍යයෙන් අපි මේ කුකුල් පාලනය ගත්තොත් අපිට ඉක්මනට ආදායමක් ලබා ගන්න පුළුවන් මාර්ගයක් තමයි කුකුල් පාලනය කියන්නේ. අපි මස් පිණිස කුකුලෝ ඇති කරනකොට දවස් 45න් අපිට ඒකේ ආදායම ගන්න පුළුවන්. බිත්තර සඳහා ඇති කරනකොට මාස 6න් බිත්තර දාන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් අර සුදු බිත්තර දාන කිකිලිය මාස 4න් බිත්තර දාන්න පටන් ගන්නවා. අර රතු බිත්තර සහ ගම් කුකුල ඇවිල්ලා මාස 6ක් පමණ යනවා බිත්තර දාන්න. විසිතුරු කුකුල් පැටව ගත්තොත් බිත්තර රක්කලා බිත්තර රක්කලා අපිට විසිතුරු කුකුල් පැටව විකුණන්න පුළුවන්. ඉතින් ඊටමත් ලේසියෙන් ඊටමත් වේගෙන් අපිට ආදායමක් ගන්න පුළුවන් මාර්ගයක් තමයි මේ කුකුල් පාලනය කියන්නේ. ඒ වගේම මේ කුකුල් පාලනය ඇවිල්ලා අපිට කුඩාවට පටන් අරගෙන විශාල ආදායමක් ලබන ලොකු කුකුල් පාලනයක් ඇටියට අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේකට ලොකු මුදලක් දාන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍යයෙන් අපි කුකුල් පාලනය මස් පිණිස හදනකොට අපිට ලොකු විශාල මුදලක් අවශ්‍ය වෙනවා. එහෙම නැතුව අපි කුකුල් පාලනය බිත්තර සඳහා අපි කරගෙන යනකොට අපිට එකපාරට ලොකු මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කිකිලියෝ 10යි එක කුකුලෙකුයි තියාගෙන අපිට මේ කුකුල් පාලනය ලොකුවට කරගෙන යන්න පුළුවන්. ඒ වුණාට අපිට ඉවසීමක් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි බිත්තර දාන කිකිලියෝ 10කුයි එක කුකුලෙකුයි ගත්තොත් අපිට ඒ කිකිලියොන්ටම තියලා බිත්තර රක්කව ගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපිට බිත්තර 100ක් එකතු වුණාම කිකිලියෝ 10 දෙනාට බිත්තර 10 තිබ්බත් අපිට දවස් 21කින් පැටව 100ක් හම්බ වෙනවා.
මේ විදියට අපිට කුඩාවට පටන් අරගෙන ලොකු විශාල ෆාම් එකක් හැටියට අපිට ගොඩ නගා ගන්න පුළුවන් මේ ගම් කුකුල් පාලනය. ඒ වගේම අපිට කුඩා ඉඩ ප්‍රමාණයකින් වුණත් අපිට මේ ගම් කුකුල් පාලනය ලස්සනට කරගෙන යන්න පුළුවන්. ඉතින් අපි බිත්තර සඳහා අපි ගම් කුකුල ඇති කරනකොට අපිට ක්‍රම 3කට ඇති කරන්න පුළුවන්. එකක් තමයි සියුම් ක්‍රමය, අනිත් එක අඩ සියුම් ක්‍රමය, අනිත් එක ඇවිල්ලා නිදලි ක්‍රමය. අපි නිදලි ක්‍රමයට ගම් කුකුල ඇති කරනකොට අපිට සම්පූර්ණයෙන්ම ලාභයක් තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි කිසිම ආහාරයක් කෑම අපි කුකුලොන්ට දෙන්න ඕනේ නැහැ. උන්ට අවශ්‍ය සම්පූර්ණ කෑම උන් නිදැල්ලේ හොයාගෙන කනවා. එතකොට අපි උන්ට කෑම දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අඩසියුම් ක්‍රමය කියන්නේ නිදැල්ලෙම අරින්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි කෑල්ලක් කොටු කරලා ඒක ඇතුලේ අපි කූඩුවක් හදනවා. ඒ කූඩුව අරපුවාම ඒ අපි කොට කරපු කෑල්ල ඇතුලේ ඇවිදිලා උන් හොයාගෙන කනවා. එතකොට උන්ට සම්පූර්ණ කෑමම අපි නිදැල්ලේ කන්න අරින්නේ නැහැ. භාගයක් අපි උන්ට කෑම දාන්න ඕනේ. ඊටු ටික උන් හොයාගෙන කනවා. මේකට කියන්නේ ඇවිල්ලා අඩ සියුම් ක්‍රමය කියලා. අනිත් එක තමයි සියුම් ක්‍රමය. ඒ කියන්නේ අපි සම්පූර්ණයෙන්ම කුකුල හදන්නේ වහලා උන්ට අවශ්‍ය කරන සියලුම ආහාර අපිම තමයි සපයන්නේ. එහෙම හදනකොට අපිට සාමාන්‍ය වේදමක් යනවා. ඉතින් අපි ගම් කුකුල බිත්තර සඳහා ඇති කරනකොට අපිට ලොකු ආදායමකට යන්න ඕන නම් උන්ගේ කෑම පාලනය අපි වියදම අඩු කෑම පාලනයක් හැටියට අපි සකසා ගන්න ඕනේ. ඒ කියන්නේ අපිම කෑම හදලා අපි උන්ට දෙන්න ඕනේ. ඒකට ක්‍රම කිහිපයක්ම තියෙනවා කෑම උන්ට හදලා දෙන්න. අපිට කඩවල් වල විසික් කරන එළවලු සියලුම එළවලු කඩවල් වල ගෝණි ගණන් විසික් කරනවා අයින් කරන එළවලු ඒවා අපිට අරන් ඇවිල්ලා කුකුලොන්ට දාන්න පුළුවන්. ඒ වගේම අපිට අසොල්ල හදලා කුකුලොන්ට දෙන්න පුළුවන්. අසොල්ල කියන්නේ කුකුලොන්ට දෙන්න හොඳම ආහාරයක්. අපි අසොල්ල දාපුවාම කුකුල් බිත්තර ලොකු වෙනවා. ඒ වගේම බිත්තර දාන ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ වගේ ප්‍රයෝජන ගොඩාක් තියෙනවා අපි අසොල්ලා දාන එකේ. අසොල්ලා කියන්නේ අපිට කිසිම වියදමක් නැතුව කුකුලොන්ට සපයන්න පුළුවන් ආහාරයක්. ඒ වගේම කඩේ හදලා විකුණන කෑම ගන්න නැතුව අපිම උන්ට කෑම වට්ටෝරුවක් හදලා ඒ කියන්නේ අපිම එක එක ඒවා උණුසල් බඩ ඉරඟු මේ වගේ ඒවා අපි අරගෙන අපිම ගෙදරේ කවලම් කරලා කෑම වට්ටෝරුවක් අපිට හදලා දෙන්න පුළුවන්. එතකොටත් අපි කඩෙන් සකසලා තියෙන කෑම ගන්නවට වැඩිය ටිකක් අඩුවට අපිට උන්ට කෑම දාන්න පුළුවන්. ඒ වගේම අපිට බ්ලැක් සෝල්ජර් ෆ්‍රයි හදලා දෙන්න පුළුවන්. බ්ලැක් සෝල්ජර් කළු සොල්දාදු මැස්සා කියන උන්ගේ කීටියෝ අපිට හදලා දෙන්න පුළුවන් කුකුලොන්ට. ඉතින් අපි මේවා කොහොමද කරන්නේ කියලා අපි තනි ඔයාලට වීඩියෝ දානවා. කොහොමද බ්ලැක් සොල්දාදු ෆ්ලයි ඒ කියන්නේ කළු සොල්දාදු මැස්සා අපි කොහොමද ඇති කරන්නේ. ඒ වගේම අපි කොහොමද කෑම වට්ටෝරුවක් හදාගන්නේ. උණුසල් බඩ ඉරිඟු මේ වගේ දේවල් අපි කවලම් කරලා අපි කොහොමද කෑම වට්ටෝරුවක් හදාගන්නේ. මේ ගැනත් අපි තනියෙන් වීඩියෝ එකක් දානවා. ඒ වගේම අපි දන්නා කුකුලෝ කන කොළ ಜಾති තියෙනවා. ඒ කොළ ಜಾති අපි එකතු කරලා එක්කෝ අපි හදලා ඒවා පොඩිවට කපලා උන්ට ආහාරයට දෙන්න පුළුවන්. ඉතින් උන් කන කොළ ಜಾති මොනවද? ඒ ගැනත් අපි තනියෙන් වීඩියෝ එකක් දානවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙලා ඇති කියලා අපි හිතනවා. මෙතෙක් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවොත් ප්‍රයෝජනවත් වෙන්න share කරන්න. ඉතින් අපි නැවතත් මේ වගේ හොඳ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. Kudu ka bara?